අපි බලමු ගණිතයේදී 10 සහ 11 ශ්‍රේණිය වලට වැදගත් වෙන ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය. මේ AB කියන්නේ සිරස් කණුවක්. කණුවට පාමුල සමතල බිමේ C කියන ලක්ෂයේ කෙනෙක් හිටගෙන ඉන්නවා. මේ එයා C කියන ලක්ෂයේ හිටගෙන ඉඳලා දැන් බලනවා කණුව මුදුන A ලක්ෂය. එතකොට සමතල පොළොවයි එයාට කණුව මුදුන දකින රේඛාවත් අතර, ඒ කියන්නේ ඒක දෘෂ්ටි රේඛාව කියන්නේ, රේඛාවත් අතර කෝණය ආරෝහණ කෝණය. ආරෝහණ කෝණයේ තියෙන සමතල පොළොවයි මුදුන දකින ඇස්ම දෘෂ්ටි රේඛාවත් අතර කෝණය ආරෝහණ කෝණය. ඊළඟට අපි බලමු අවරෝහණ කෝණය කියන්නේ මොකක්ද? මේ A ලක්ෂයේ කණුවේ මුදුන එක්කෙනෙක් ඉන්නවා. මෙයාගේ ඇස ඇන්දේ. එයාගේ ඇස් මට්ටම ඉස්සරහට සරල රේඛාවක් වගේ ඇන්දා. එයා C ලක්ෂයේ දිහා බලනවා. එතකොට මේ හැදෙන කෝණයට අපි නම් කරන්න පුළුවන් අවරෝහණ කෝණය. මේ කෝණ අතර සම්බන්ධතාවයක් තියෙනවා. සමතල පොළොවයි උඩ ඉඳලා බලන එක්කෙනාගේ අතර සමාන්තර නිසා මේ කෝණය අවරෝහණ කෝණයට ඒ ලක්ෂයේ ආරෝහණ කෝණය සමානයි.